දෙම්ම නැකිටලා බැලුවේ අද කොහෙද යන්නේ කියලා. කිරි අම්මත් ඉන්නවා වැඩි දුර යන්න බෑ. මොකද ගොඩක් කාලයකට පස්සේ තමයි ගෙදර ආවේ. හින්දා අපේ ගමේම තියෙනවා ලස්සන තැන. ඔයාලා අහලා ඇති 18 වංගු. මයංගන යනකොට තියෙන්නේ. ඒ විදිහටම ඒ ලස්සනම තියෙන වංගු 7ක්. බයික් එකේ හිමීට ගත්තා. තාත්තත් ආව ඉස්සරහට ඔයද යන්නේ බලන්න. ෂේප් එකේ බයික් එකත් එළියට අරගෙන ගමන පටන් ගත්තා. චූටි ඇලපාරකුත් අපි ගේ ඉස්සරහින්ම ගලාගෙන යනවා. මම ස්ටාර්ට් කරගෙන යංගු බලන්න වංගු 7 බලන්න කොහොමද කියලා. ඔයාලටත් වංගු 7 බලන්න එන්න ඕන නම් මේක තියෙන්නේ කොළඹ කුරුණෑගල පාරේ පොතුහැර නගරයේ තියෙනවා. පොතුහැර නගරයට කිට්ටුවම තියෙන බුළුගොල්ල හන්දිය කියලා. බුළුගොල්ල හන්දියෙන් රඹුක්කන පාරේ තමයි එන්න ඕන. මේ පාර කෙලින්ම වැටෙන්නේ රඹුක්කන ටවුන් එකටයි පින්නවලටයි. ඔයාලා එලිමාන් සත්‍ය උද්‍යානය අලියනාථාගාරය බලන්න යනවා. මේ පාර හරිම ලස්සනයි. ඒ වගේම මේ මම ওই පහු කරේ නම් පළවෙනි වංගුව ඉස්සරම් පටන් ගන්න තැන. ඒ කියන්නේ සබරගමු කඳුපන්තිය වයඹත් එක්ක වෙන් වෙන තැන තමයි මෙතන හරියටම. මේ තියෙන්නේ දෙවෙනි වංගුව. ඉස්සරහට යනකොට හරිම ලස්සනයි. මේ පාරේ මගී ප්‍රවාහන සේවා වැඩ කරනවා. මොකද පාර හොඳට හදලා තියෙන්නේ. හයිවේ එක යනවා. ඔයාලට ඔය ඈතින් කඳුපන්ති පේන්නේ පොල්ගහවෙල අලව්ව වරකපොල කියන සයිඩ් එක. හරි ඔන්න මං හරියටම ඉන්නේ 7 වෙනි වංගුව උඩ. මේ හරියනම් කන්ද කපනවා. මොකද හයිවේ එක යනවා. කොළඹ මහනුවර හයිවේ එක යන්නේ මෙතනින් තමයි හරියටම. මම ඔයාලට හයිවේ එක හදන විදිහත් පෙන්නන්න. මොකද කඳු දෙකක් මැදින් තමයි යන්නේ. සම්පූර්ණම කන්ද කපනවා මේ කට්ටිය. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. මේ අතින් පේන වලට හයිවේ එක. මෙතෙන්ට ඇවිල්ලා ලස්සන view point එකක් තියෙන. මෙතන ඉඳගෙන මොනවද කනවා නම් කාලා යන්නත් පුළුවන්. ඉස්සරහින් මෙතන ලොරියත් එක්ක පල්ලෙහින් තමයි කන්ද පටන් ගන්න. යාලගේ ඉදිකිරීම වලට මම එතෙන්ට එක්කයි යනවාලව. මෙන්න මෙතනින් තමයි හයිවේ එක බලන්න පුළුවන්. මෙතනින් ඇතුළට යන්න ඕන කට්ටිය ඉන්නවා. අවසර ගන්නත් ඕනේ සමහර වෙලාවට. Wild and free. හරි ඔන්න ඔක තමයි හයිවේ එක. මේ පැත්තට මේ සයිඩ් එක තමයි කොළඹ පැත්තට යන්න තියෙන්නේ. මේ සයිඩ් එක නුවරට ඒ කියන්නේ ගලගෙදර එන්ට්‍රන්ස් එකට. ඔයාලට ඈතින් පේන්නේ මං අහලා තියෙන විදිහට උතුම් කන්ද තමයි පේන්නේ. ඉස්සර නම් මෙතන දිය ඇල්ල තිබ්බේ. දිය ඇලිත් නෑ දැන් මොනවත් නෑ. සංවර්ධන කටයුතු කරගෙන යන්නේ. ඔයාලා මෙතන බලන්න එනවනම් මෙතන ඉස්සරහා තියෙනවා කඩයක්. මෙතනින් ඕන තරම් මොන හරි ඕන තරම් කියන්නේ ලොකු දෙයක් නැහැ. රොටි හරි මොන හරි තේ එකක් බීලා යන්න පුළුවන් නිදාස්. මොකද හරිම ලස්සන view එකක් පේනවා මෙතනින් එහාට.
හරි කන්ද උඩටම ඔයාලා එක්කන් ආවා දැන් තමයි පහලට බහින එක තියෙන්නේ පහලට බහිද්දී view එක මාරම ලස්සනක් තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an හරි ඉතින් තවත් ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් මම ඔයාලගෙන් සමු ගන්නවා කැමති නම් channel එකට subscribe කරලා තියාගන්න මොකද ඉස්සරහදී ට්‍රැවල් ගොඩක් වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා